පස්සේ මේ අන්ද shopping පාරක් දාන්න. ඔන්න අද මං ආවේ ඉවොන් ටවුන් කියන ලොකු shopping mall එකට. මේක ජපානයේ තියෙන ලොකු shopping mall එකක්. ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. ආව ගමන් මේ ඉතින් මෙන්න මේ වගේව තමයි පේන්නේ. බලන්නකො ලස්සනේ වගේ. මේවා නම් සාමාන්‍යයෙන් ප්‍රයිස් වෙනවා 1500ක් වගේ අතර. මෙන්න මේ මං අතට ගත්තු දෙක 1100යි ප්‍රයිස් වෙන්නේ. මේ වගේ පොඩ ප්‍රයිස් නම් වැඩි. සාමාන්‍යයෙන් අඩුවටත් තියෙනවා. මීට වඩා shopping mall වල සාමාන්‍යයෙන් ප්‍රයිස් වැඩි අනිත් තැන් වලට වඩා. ඉතින් මෙතන ලස්සන watch collection එකක්ම තිබුණා. තෝරගන්න නම් බෑ. ඒ තරම් ගොඩාක් තියෙනවා. ඒවත් හරිම ලස්සනයි. මේ අපේ චූටි බබාලගේ ස්ලිපර්ස් වර්ග shoe වර්ග තියෙන shop එකක්. ඉතින් ඒවා 4500ක් වගේ වෙනවා මෙහි ගානින්. ඊළඟට ඉතින් මං ගියේ මං ආසම තැනකට. මගේ හිත යන එකම තැන ඉතින් මෙතන තමයි. මේ හෑන්ඩ් බෑග්ස් නම් සාමාන්‍යයෙන් 4000ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් 3000ත් 5000ත් අතර වගේ. ඊටත් වැඩි ඒවත් තියෙනවා. 10000ට විතර ප්‍රයිස් යන ඒවා. කැප් කලෙක්ෂන් එකක්ම තිබුණා. එතන ගොඩාක් කැප්ස් වර්ග එක විවිධාකාරයව තිබුණා. ඒවත් ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ ලස්සන heels, shoes, bags, purse වගේ ඔක්කොම item තියෙන shop එකක්. මේවත් සාමාන්‍යයෙන් 2000ක් වගේ වෙනවා. මේ shop එකෙත් ලස්සන skirts, short වර්ග ඒ වගේම ලස්සන crop tops ගොඩක් තිබුණා. මේ තියෙන gold shop එකක්. මෙහි නම් gold වල සාමාන්‍ය price අඩුයි. ලංකාවේ වගේ කැරට් 24 නෙමෙයි මෙහි තියෙන්නේ. ඒ නිසා prices නම් ටිකක් අඩුයි. ඉතින් මං ආසම තැනක් තමයි මේ. කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා. ජපානයේ ගොඩක් බන් වර්ග තියෙනවා. කොම්බිනි එකට ගියත් නිකන් සූප් එකකට ගියත් ගොඩක්ම තියෙන බන් වර්ග. එක ජාති එක ඒවා තියෙනවා. ඉතින් දෙකම කන්නම හිතනවා. මේවා සාමාන්‍යයෙන් ප්‍රයිස් එක බන්නේ 300ක් 400ක් වගේ වෙන්නේ. මට මෙතනදී හම්බුණා කිමෝනා shop එකක්. ඉතින් එතන ලස්සන කිමෝනා එකක් ඇඳගත්ත ගල් කෙනෙක් හිටියා. මට එයාගේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙතන නම් ඇත්තටම පිස්සු හැදෙන තැන. ආයි ගේම්ස් වර්ග ඕන තරම් තියෙනවා. අයියටත් ඕන කියලා එයාත් ගේම්ස් ගෙවුවා. ඉතින් එතන පොඩි අයද ලොකු අයද කිසිම වෙනසක් නැහැ. මෙහි හැමෝම ගේම්ස් ප්ලේ කරනවා. එක ඒවා තියෙනවා. බලන්නකො ඉතින්. ඊට පස්සේ අපි ආවා දයිසෝ එකට. ඉතින් මේ තියෙන්නේ පුංචි බබාලා ගෙවනක් නෙමෙයි. මේ ඇඳුම් ඔක්කොම තියෙන්නේ මෙහි පෙට්ස්ලඩ. මේ යාළුවා දරුවෝ වගේ තමයි සත්තු ඇති කරන්නේ. යාළුවාට ඉන්න වෙනම තැන් ඇඳුම් හැම දෙයක්ම තියෙනවා යාළුවාගේ. මේ දයිසෝ එකේ තියෙන දේවල් මේව නම් වැඩි ගණන් නැහැ. සාමාන්‍යයෙන් 100 කඩේ කියලා තමයි ජපානි කියන්නේ. දැන් නම් 100ට සමහර ඒවා ගොඩක් අඩුයි. ඒත් මේවා නම් සාමාන්‍යයෙන් 100ට 200ත් අතර වගේ තමයි මේ ඕනම එකක්. මේ කොරියන් ෆේස් මාස්ක් ෂීට් සෙට් එකක්.
මේ වගේ සාමාන්‍ය ෂීට් එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ. මෙතන නම් ගොඩක් මේ කියව තියෙන්නේ. කොහේ ගියත් ඉතින් ඔය අනිත් අයිටම් වලට වඩා මම නවතින්නේ මෙන්න මේ වගේ තැන්වල තමයි. මේ ටෙඩියෝ සාමාන්‍යයෙන් ප්‍රයිස් තිබුණේ මතක විදියට 500ත් 700ත් වගේ අතර. මේ දයිසෝ එකේ උනාට මේව නම් 100ට දෙන්නේ නැහැ. මේව නම් ගෙවල් ලස්සන කරන්න වගේ භාවිතා කරන ඒවා. ඒව නම් හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ දවස ගෙවුනේ. ඊට පස්සේ අපි ගෙදර යන්න ආවා. අද ටිකක් වැස්ස නිසා ෆුජිසාන් නම් පෙවුනේ නැහැ. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙනකම් හැමෝටම බයි බයි.